අද මම දිගින් දිගටම මේ කරුණු ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කාලය ඉතා සීමිතයි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා රැසක් මේ අවස්ථාවට වැඩම කර සිටිනවා. ඒ අනුව මම ඉතාමත්ම සන්තෝෂිමත් වෙනවා අපේ ජාති මාමකයෝ අතර බොහෝ දෙනා විසින් මෙතෙක් මේ ආකල්පයෙන් සිදු කරපු සේවාවන් පිළිබඳව මම ඒ සියල්ලම ඉතාමත්ම අගය කොට සලකනවා. අපේම මිනිසු අපේම පවුල හැටියටයි අපේ මිනිසු සලකන්නේ. මම පුද්ගලිකම සීහල අනන්‍යතාවය වැළඳගත්තා. මම උපම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. නමුත් දැන් මම සීහල භික්ෂු වහන්සේ නමක් බවට පත් වී සිටිනවා. මගේ නෛතික තත්ත්වය බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. නමුත් මම සීහල භික්ෂු වහන්සේ නමක්. ඒ අනුව මම ඒ ආකල්පෙන් තමයි හැම විටම කටයුතු කරන්නේ. මේ අනුව අද මෙය සැලකෙන්නේ තාමත්ම දුර්ලභ හා තාමත්ම වාසනාවන්ත අවස්ථාවක් හැටියටයි. අපි මේ අවස්ථාව උපයෝගී කරගෙන මෙතෙන් පටන් මේ ස්ථානයට පැමිණ සිටින සියලු දෙනාම පමණක් නොවේ රට පුරා දිවින පුරා සිටින ජාති මාමක කඳවුරේ සිටින සියලු දෙනාම අතර එකතු වන පරිදි අවස්ථාවක් කොටගෙන ඉර හඳ පායන තෙක් මේ රටේ මෙන්ම ලෝක පුරාම සම්බුද්ධ ශාසනය පැවැතෙන පරිදි කටයුතු කරන්නට ඒ පැතුම ඇතිව එනම් ඉරහන්ත පායන තෙක් මේ ජාතියේ මෙන්ම ලෝක පුරාම සම්බුද්ධ ශාසනය ඒකාන්තයෙන්ම පවතිවා කියා ප්‍රාර්ථනා කරමින් මම මගේ කෙටි දේශනය මේ අවස්ථාවේදී අවසන් කරනවා.